පිනට ලැබී වූ සිත නිරන්තරයෙන්ම පිනෙහි යෙදෙමින් පින් වඩා ගැනීමට උත්සාහ කරයි. පින් ඇත්තෝ පිනෙහිම යෙදෙති. අද 2026 මැයි 28 වෙනි දින තව අපේ වෙසක් තෙමඟුල සඳහා 71 දිනයක් පමණයි. ඉතින් මේ වෙසක් පොහොය දිනය වෙනුවෙන් අපේ ආයතනය තුලත් පැවැත්වුණා සෙල්ලත්තන්ට දානමය පින්කමක්. ඒ සඳහා අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම වගේ සහභාගී වුණා. වෙනදට නම් අපි හැම පොය දවසකම කියන්නේ වෙසක් පොය දවසකම වාර්ෂිකව මේ විදිහට මේ වගේ පින්කමක් කරනවා. ඒ කියන්නේ අපේ ආයතනයේ සේවකයන්ගේ මුදලින්. නමුත් මේ සැරේ අපේ ශ්‍රමදායකත්වයේ විතරයි ලබා දෙන්නට උනේ. මොකද අපිට ඒ සඳහා සම්පත් දායකත්වයක් අනුග්‍රහයක් ලැබුණ නිසා ඒ අනුග්‍රහය ලබා දුන් ඒ බැති සිතින් වෙත සමාදන් වූ සියලු දෙනාටම ඒ පින් අනුමෝදන් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. මේ හදන්නේ සෝයා කරියක්. ඉතින් මම මේ දානමය පින්කම අතර වුණත් ඒ රසවත් සෝයා කරියක හදාගන්න විදිහත් මම ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලාම තෙලට සුදු ලුණු දාලා ඒක ටිකක් කර වෙනකම් රන්වන් පැහැයවනකම්ම ලිපේ තියලා ඊට පස්සේ ලුණු කරපින් ඉඟුරු පොඩ්ඩක් මේ සියල්ල එකතු කරගන්නවා. මේකට විශේෂයෙන්ම අමු මිරිස් වෙනුවට අපිට පුළුවන් නම් අලු මිරිස් රවුම් වගේ කපලා දාන්න. ඒක ලස්සනයි. ඒ වගේම ඊට පස්සේ මේවා හොඳට කරවෙන්න රන්වන් පෑ වගේ වෙනකන් තියලා ඊට පස්සේ අර තඹාගත්ත සෝයා ටික එකතු කරලා ඒකට මිරිස් 3-5 බෙදපු 3-5 භාවිතා කරනවා නම් හොඳයි. කහ මේ සියල්ල දාගන්නවා. ඊට පස්සේ තක්කාලි සෝස් සොයිස්ටර් සෝස් ලුණු එකතු කරගන්නවා. ඒ වගේම මේ ලිපෙන් බා ගැනීමට ආසන්න වෙන විට මේකට සීනි පොඩ්ඩකුත් එකතු කරගන්නවා නම් මේ රසයට කැමති නම් ඒක එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නැත්නම් එය නොකර ඉන්නත් පුළුවන්. ඇත්තටම මේක චිකන් කරි එකක් වගේම රසට සහ පෙනුමට තිබුණා. ඒ වගේම මට කියන්න අමතක වුණා තක්කාලිත් යහමින් එකතු කරගන්නවා නම් මේ රසය තවත් වැඩි වෙනවා. මේ ඉතින් හාල් සෝදලා ගන්නවා. මෙතෙන්ට අපි හාල් කිලෝ 25ක් අරගෙන තියෙනවා. තව 20ක් තියෙනවා. ඒක කියන්නේ අපි භාජන ප්‍රමාණවත් නොවන නිසා ඒක කොටස් දෙකකට 3කට වගේ තමයි හදන්න උත්සාහ කරේ. ඒ අතර අපේ මේ දායකත්වයේ දක්වන අයට පුංචි තේපැන් සංග්‍රහයකුත් මේ අතර වුණා. ඉතින් මේ වගේ දේවල් වලින් කාර්ය මණ්ඩලයේ කර තියෙන සුහදත්වය සහෝදර බැඳීම මේ සියල්ල වර්ධනය වෙනවා කියලා මට හිතෙන්නේ. ඔන්න ඔය අතර බුද්ධ පූජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සකසමින් ඉන්නේ. ඒ අතර උපාසකයන්ට දාන සකස් කරන අතර මේ අවස්ථාවට වැඩම කළ භික්ෂුන් වහන්සේලා සඳහා දානේ සෝදානම් කිරීම වෙනමම සිදු කරනවා. ඔන්න ඉතින් මේ ලෑස්ති වෙන්නේ පරිප්පු කරියක හදන්න. ඒකත් අර වගේම ලුණු, සුදු ලුණු,
කරපිංචා මේ ඔක්කොම දාලා රන්වන් පාට වෙනකන් බෙදෙන්න ඇරලා පස්සේ පරිප්පු එකතු කරනවා. ඊට පස්සේ ඒක හොඳටම ඉදීගෙන වගේ එනකොට අනිකුත් අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරනවා. මොනවද අවශ්‍ය ද්‍රව්‍ය දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ. ලුණු අර එකතු කරන්නේ කලින්. මේකට නම් අපි අමු මිරිස් තමයි යොදා ගන්න ඕනේ. අමු මිරිස්, ඉඟුරු, සුදු ලුණු, ඉඟුරු පොටකුත් මේකට දාගත්තා. ඉතින් එහෙම හදලා බලන්නකො. ඉතින් හරිම රසවත්. සොයිස්ටර් සෝස් හදන්නේ බෙල්ලන්ගේ ශ්‍රාවයකින් බෙල්ලන් තුලින් කියලා තමයි මම දැනගත්තේ. ඉතින් මේ බත් එක ලෑස්ති කරගන්න හදන්නේ. ඒකට ඇස්ට්‍රා තමයි දාගත්තේ. ඒකට කැරට්, ලීක්ස් ඒ වගේ ඒවා දාගෙන බත් එක මිශ්‍ර කරලා පසුව සොයිස්ටර් සෝස් පොඩ්ඩක් එකතු කර ගැනීමක් කරලා ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. ඒ වගේම සීනි ටිකක් අවශ්‍ය ප්‍රමාණයට එකතු කිරීමත් කරා. ඇත්තට මේක රසවත්ව තිබුණා. සීනි ටිකක් එකතු කරගත්තට පස්සේ ඉතින් මෙන්න මේ මෙනු එක ඔයාලත් පොඩ්ඩක් අත්හදා බැලීමක් කරන්න. ඇත්තටම හරිම රසවත්. ඔයාලා වෙනදා රසට ඒ වගේ සීනි එකතු කරගත් රයිස් එකක් කාලා නැතුව ඇති. සීනි එක ගොඩක් එකතු කරන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට එකතු කර ගැනීම තමයි කළ යුතු. නැත්නම් ගොඩාක් සීනි රස වගේ දැනෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි හැමෝගෙම ශ්‍රමදායකත්වයෙන් උපාසකයන් සඳහා දානේ පිළියෙල උනේ. ඔයාලත් බලන්න මගේ මේ වීඩියෝ තුලින් ඔබටත් මේ වගේ පින්කමක යෙදීමේ සිතුවිල්ල පහළ වුණාද කියලා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.